100 years young Miss Winifred Silva. All right, now, before we begin the festivities, I just want to set the tone because this is the first 100th birthday party that I've been to. Actually, by show of hands, how many people have been to a 100th birthday party before? Okay, a few. How many? Four? Her younger brother, Joseph Silva, who just passed away a few months ago, and the love of her life, her husband, Mycia, Mr. Joseph Gerard Joaquin Silva. Sorry, it's been 3 years and I still... Can we please take a moment of silence and remembrance to them and for everyone else? Thank you. Now, here to give the welcome speech is my Lokoma and Achi's first child, Kanti Etherisita. Amma, Suryage Kakshevata, Siyavarya, Raum Gasati Dinama. My Amma has orbited 100 times around the sun. Today, my mother Winifred Silva is completing her 100th term. Amma, happy birthday.
Praise the Lord. දෙවියන්න් ප්‍රශංසා කරනවා. අම්මා ඔබට සුබ සතක උපන්දිනයක් වේවා. Oh, here, sorry. There's this guy. සත වර්ෂයක් කියන්නේ හිත කාලයක්. දෙවන ලෝක යුද්ධයට පෙර ජීවිතය ලැබූ ඇය අද ඩිජිටල් ලෝකයේ අරුමේ තිබුණා. අද 2026 ජනවාරි 10 සියලු දේ පසක කරා. මේ පැමිණි ඔබ සැමට ස්තුතියි. මේ ඔබගේ පැමිණීම අම්මාට විමහත් සතුටක් දෙනවා. ඔබ සැම ආදරේ පිණු හදවතින් අප පවුල සමග මේ ඇය සතු ධෛර්ය හා වීර්ය අප සය දෙනාගේම ජීවිතවලට ගෙනාවේ මහත් ආලෝකයක්. අපට ජීවිතය කියා දුන් පහන් තරුවැය. මධ්‍යම පාණිනික පවුලක දරුවන් 6 දෙනෙක් හදා වඩා ලොකු මහත් කිරීම ලේසි වැඩක් නොවේ. නමුත් අම්මාගේ සරල ජීවිත පැවැත්ම නැති දේවල් අඹා නොයා නැති අය සමග තියෙන දේ බෙදාගත් ඇය ගැන ඔබ සියලු දෙනා දන්නවා ඇති. ඇය වෘත්තියෙන් පුහුණු ගුරුවරියක්. ගුරු විද්‍යාලයෙන් පිට වූ පළමු පැවැත්වීම ලැබුණේ ගල්කිස්ස රෝමානු කතෝලික විදුහලකයි. අවුරුදු 30කට වඩා එම පාසලේම රාජකාරී කළ ඇය සමාන ගුරුවරියක වූ මටද මේ පසුදා පන්තිවලට පොදින් සූදානම් වීමේ ආభాෂය ලැබුණේ අම්මාගෙන්. දැනටද අපේ පවුලේ අපගේ දෙවන පරම්පරාවේ ගුරුවරු අධ්‍යාපන ශාස්ත්‍රයේ අය සිටින්නේ මේ අම්මාගේ ගුරු භක්තිය ගුරුවරයෙකු වීමේ ලැබූ ඒ පන්නලිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරගෙන නිසායි. 1972 නව පාඨමාලා සැකසුම නිසා ගණිතයේ විද්‍යාව වැනි විෂයන් ප්‍රාථමික පාඨමාලාවකට එකතු වුණා. අම්මා ඉගෙනු කුඩා පාසල අතුනේ මේ පාසලේ විද්‍යා ගණිත ගුරු හිඟය මකන්නට අම්මා දා උනන්දුවෙන් ඉදිරිපත් වුණා. නව ගණිත සංකල්ප ගැන අම්මා මගෙන්ද අසා ගැනීමට ප්‍රිය කළා. නංගි ශාන්ති නේද මෑතකදී කිව්වේ ඒ පාඨමාලාවෙන් එන විද්‍යා පාඩම් අම්මා ඇගෙන්ද අසාගත් අවස්ථාවක් තිබුණා කියලා. මා මේ දේවල් කිව්වේ අම්මා තුල සිටින ගවේෂකයා ගැන කියන්නයි. ඇය අලුත් දේ ඉගෙන ගැනීමට බෙහෙවින් ප්‍රිය කළා. අම්මාට ඇයටම අනන්‍ය වූ දේශපාලනයක්ද තිබුණා. දැන් රජය කරන NPP පක්ෂය එදා තිබුණේ නැහැ. 1968-69 කාලේ ජනතා විමුක්ති පෙරමුණ නමින්වත් දේශපාලනයක් තිබුණේ නැහැ. මේ විප්ලවීය තරුණ තරුණියන්ට එකල තීවේ චේකුවෙරා කාර්යනකෝ ත්‍රස්තවාදීන් නමින්. නමුත් මේ කාලයේදී පවා අම්මා දැන් සිටියා ලංකාවේ දිලිඳුගමට පීඩාවට විසඳුම මෙවැනි දේශපාලන ධාරාවක් ආවා. අම්මා එකල ඔවුන්ගේ විප්ලවීය විසඳුම් වලට එකඟ වුණා. මගේ නෑන්දා දවසක් කිව්වා මේ කොල්ලෝ කෙල්ලන්ගේ ත්‍රස්තවාදී වැඩ කියලා. එවිට අම්මා කිව්වා අපේ අනාගත පරපුරයි. ත්‍රස්තවාදී නොවුන් නොව ත්‍රස්තවාදීන් ආණ්ඩුව බව. අනුර දිසානායක ජනාධිපතිතුමා මෙරටට පැමිණි අවස්ථාවේ මා අම්මාව හඳුන්වා දුන්නේ ඔබ දේශපාලනයට පැමිණෙන්නත් පෙර අම්මා JVP දේශපාලනය කළ බව. අම්මා තුල මේ විප්ලවකාරයා අදටත් සක්‍රියයි.
අද ඒක ගසන්නේ ශාන්තිනී නංගිත් එක්කයි. නංගි අහක බලන මොහොතට වෝකර් එකක් පසෙක තබා කාපු පිඟාන බීපු කෝප්පය අරගෙන සිංක් එකට ළඟට යන්නේ අම්මාගේ අභිමානය රැකගන්න. මෙතරම් දවසක ගියත් ස්වාධීනව ජීවත් වීමට ඇය නිතරම උත්සාහ කරනවා. ඇය අපිට පමණක් නොව නෑදෑයන්ට දක්වන්නේ ඉමහත් සෙනෙහසක්. හිතවතුන්ටත් එසේමයි. අද එය පසක් කරන්නේ අනිකුත් නගරවලින් සෑන් ෆ්‍රැන්සිස්කෝ සිට ඔස්ට්‍රේලියාවේ සිට ඉතා ටෙක්සස් වලින් ඉතා දුරට හැරෙවා ඇගේ මේ ජන්මදිනය සමරන්නට ආපු මේ ඥාතීන් හිතවතුන් නිසා. ඒ අයට අපි ගෞරව ප්‍රණාමයෙන් ඔවුන්ව පිළිගන්නවා. තාත්තාගේ නෑදෑයන්ටත් අම්මා සැලකුවේ තමන්ගේම නෑයන් ලෙසටයි. මේ නැන්ද අම්මා ලේලිය කුස්සියේ වැඩ කිරීම පවා වළක්වනවා. තාත්තාගේ අක්කා අම්මාට කියන්නේ මේ මගේ මල්ලිගේ නෝනා නෙවෙයි මේ මගේම නංගි කියලා. මෑතකදී නැන්ද මට කිව්වා අක්කා කාටවත් කිසි වරදක් කරලා අයකු නොවේ කියලා. නැන්දාට අය නෑනා නොවේ අම්මා වගේ කියලා. ඊට නැන්දා මාත් එක්ක එකඟ වෙනවා ඇති. මොකද මේ බොහොම මෑතකදී ඒක කිව්වේ. මා මේ දේවල් කියන්නේ අම්මාගේ සුවිශේෂ වූ ගති ගුණ ගැන සිහි කරන්නයි. තව අම්මාට තිබුණු විශේෂ දෙයක් තමයි ඒ සතු බෙහෙත් පෙට්ටිය. ඒක කොටස් වෙන කල ලී පෙට්ටියක්. තුවාල වලට බෙහෙත් දාන්න හොඳ හැකියාවක් තිබුණා. අද මෙතන ඉන්නේ අම්මා හොඳින්ම හඳුනන අය. අම්මා තමාගේ පවුල විදිහට ආදරයෙන් සැලකෙනවා. ඔය හැම දෙනාම අම්මා ගැන දන්නවා. මම ඉතින් අම්මා ගැන කයිවාද ගහන්න ඕනේ නැහැ. අම්මෝ අද ඔබේ දවසයි. මේ ඔක්කොම ඉන්නේ අම්මාට ආදරය සමග සුබ පැතුම් අරගෙනයි. මම අපේ පවුලේ ඔබ සැම ස්තුති කරනවා. අපහා මේ සතුට බෙදා ගැනීමට පැමිණෙනවා. මේ උත්සවයේ සතුට දවසක්. ආදරයේ දවසක් කරගන්න මේ සඳහා අපිට උදව් වූ සියලු දෙනාටම බොහොම ස්තුති කරනවා. අම්මා කියවන්න බොහොම ආසයි. ඒ නිසා අද අපි තේරුම් කරගත්තේ උපන් දින පෙම්හසු birthday love letters. ඔය මේසොන්ද තිබෙන කඩදාසි අප ඔබට දී ඇති සමරු පෑන් ඒ මගින් ඇයට ඔබගේ ඉල්ලනවා හැමදිනම ඇයට ලිපියක් ලියන්න කියලා. අම්මා ලියුම් කියවන්න හරි කැමතියි. සමහර විට පළල ලියුම් කීප සැරයක්ම කියවනවා. දැන් ටෙක්ස්ට් මෙසේජ් නිසා අපි ලියුම් ලිවීමක් තිබුණා. අම්මා ඊට දක්වන්නේ දැඩි කෙනෙක්. ඔයාලා කැමති නම් මේ ලියුම් කඩදාසියේ ලියලා අර වතු පෙට්ටි වලට දාන්න. අම්මා ඔයා ඊට දවසක් කියවා 100,000 වරයක් කියවා. එපමණක් නොව අපි ඒ ඔබේ සටහන් ලියුම් අපිට දාන්න කරලා අම්මාට දෙන්නවා. අම්මා 80 පිරුණු පසු කවි පොතක් ප්‍රකාශනය කළා. ඒ කවි බොහෝම ලංකාවේ යුද්ධය පැවති සමයේ කියලා කවි. අද මම හිතුවා ඒ අම්මාගේ කවි පොතෙන් කවියක් ඔබ සමග දීලා ගන්න. මේ පොතේ තියෙන
මෙකැනිකෙක් කියලා කවුරුත් මම හිතුවා ඒ කියලා මම කියන්නේ ඉන්පොත් වල ගන්නත් එපා ඒ නිසා මම විශ්වවිද්‍යාලයට ආරම්භ මේ ආවේ කියන්නේ Let me first introduce myself. I'm Kirti Silva. My father was, this is Silva's elder brother. My father was the eldest in the family, and she had 5 brothers, 6 brothers, so it was a family of 7. I lived my early childhood in Payagada, in the family home, and we had our grandmother with us at that time. And she was a very strict lady and had brought up 7 children. And from a middle class, I would say more towards the lower middle class than the upper middle class. She had brought up these children and educated them to be at a fairly high level in society.
And by the time I was born, only the youngest, Peter, was in the family home. Nanda had, after marriage, he had moved to Mount Lavinia, and all the others except for my father, they were living in the places where they were working. So they had moved away from the family home. So I remember my grandmother. She passed away when I was about 8 years old. And she was a very strict lady, very strict with my father. And there was a lot of disputes between the mother and the son. And as children, we used to watch this. And one common feature in the family was everyone treated the sister, the only sister in the family, as the diamond in the family. She was precious to everyone. So, for us, living in Payagala, Mount Lavinia was a very high place in high society. Even visiting, it was very, very rare, even a visit to Mount Lavinia from Payagala. It was a really big thing for us to visit our aunt in Mount Lavinia. Unfortunately, my father passed away. He was very young. He was 49, and I was 11 years. My sister was 2 years older than me, and I have a younger brother. So when my father died, he was the head journal at home, and she pleaded with the family, with the brothers and the sister, to look after it. And they did exactly that. They did it perfectly, and we never felt that we were alone. So Nanda was like the Mount Lavinia. Her home was like the commanding center for this. So for us, we used to look at Nanda's house as the headquarters. And whenever we needed help, Nanda or one of the other brothers, we would approach them. So from 1960, that was the year my father passed away, until I completed my degree and started working in 1971. It was the family that supported us. So I started tutoring and things like that when I was in the university. But their support was there until I started working. And in my first year, I was staying at Mount Lavinia because I was at Colombo University, and I was staying at Mount Lavinia. And sometimes we had my cousin Tilakasari staying in the same house. So in addition to the 6 children that Kanti spoke of, she had the 2 of us at home supporting us, looking after us, and that was how generous she was. So I completed my studies in 1970, and I started working. And when I look back at that time, I wonder why anybody who would have supported a student. When I passed my O-levels in 1964, she and the other brothers, they could have said, it's time you started working and looking after your family.
there was no mention of anything like that. I was always encouraged to study. And I'm really thankful to the family, especially to Nana. She was my protector. And when I started university in 1967, that year, at the beginning of the year, she gave me one of the greatest honors I have had in my life. She asked me to be the godmother to her youngest daughter. So for me, somebody who had just finished A-levels, that was like I was the king. So thank you, Nanda, for that. And I hope I have been a good godfather to Indulika. So that time, so when I look back now, I always wonder, there were my neighbors was, when I finished my O-levels, there were neighbors who said, who asked my mother, why don't you send him to work? Ask him to get a job somewhere and start earning for the family. But I never heard that. There was no thought of anything like that from the family. I was supported until I finished my university studies. So, for my brother and on behalf of my brother and my sister, thank you, Nanda, because all the Bapas are no more. They are gone. About now, when Indulika asked me to speak today, he asked me to speak about things that I remember. I remember one day, that was 5th of April 1971, the day the JVP rebellion started. For some reason, Nanda had visited Payaga, and because she has other relatives too, when she comes there, she visits everywhere. And she came to our place, and it was getting late. And so, being the first day of the 1971 uprising, things were bad. When I went to school, we were asked to go home. That school would be closed. And when I went home, I realized that Nanda was at home. And we were very worried about her getting back to Mount Everest. But I remember very clearly, she was not concerned at all. She was very, very normal. And I had to take her to the bus stop. And she waited for the bus, very calm and quiet, not panicking. And I remember that to this day, that it shows her character. And I made sure that she got into a bus, and there was nothing like a telephone to find out. She got from Mona. So that is one story I remember very clearly. So once again, Nanda, thank you very much for everything you do. මගේ නම සරත්. මට දැන් කතා කරන්නේ අපේ සරත් කියලා. 1971 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 19
එච්චට අපි නැන්දත් එක්ක සිටුයි. නැන්දවට වෙන්නේ මගේ අම්මගේ මල්ලිගේ ලොකු මල්ලි ජෝසප් සිල්වා. මගේ ලොකු මාමා. අද අපිට එයාගේ අඩුව ගොඩාක් තියෙනවා. ඒ අඩුවට මගේ නැන්දට අද මේ එයාගේ අවුරුදු 100 පොතේ එක පිටුවක් තමයි අපි. එයා ඒ පවුල ඇත්තටම නැන්දගේ පවුල අර විශාල සේවයක් අපිට දෙනවා. විශේෂයෙන් මගේ අම්මගේ හොඳම යාළුවා මගේ නැන්ද. මගේ නැන්දට ඇත්තටම අපේ අනිත් සහෝදරියෝ මගේ ලොකු අම්මගේ දරුවෝ ඒ හැම කෙනෙක්ම හැමතිස්සෙම ආන්නේ අපි අම්මවට ගියාම නැන්ද මාමා සනීපෙන් ඒගොල්ලෝ ඉච්ඡට නැන්දයි මාමායි ආරයි අපි තාමත් නැන්දවයි මාමාවයි අපේ අම්මා වගේ සලකනවා. මගේ අම්මා නැතුණාට පස්සේ මට ඉන්නේ එකම අම්මා මගේ නැන්ද. ඇත්තටම ඒ වගේම තමයි මගේ මාමා. අපිට හරි ආදරේ. මට මතකයි පොඩි කාලේදී මම නැන්දගෙන් ඉගෙනගෙන තියෙනවා. ඩල්කීස් ඉස්කෝලේ නැන්දගේ පන්ති මම මට නැන්ද කතා කරන්නේ සරත් ප්‍රීමුස් කියලා. එච්චට ඒ කියන්නේ නැන්ද කතා කරන්නේ මට මේ ඔයාටයි කතා කරන්නේ. ඒ හැඟීම මට දුන්නා. මම අද ඒක ගොඩාක් ගරු කරනවා. ඒ නැන්ද ඇත්තටම හොඳ දරුවන් හදපු හොඳ සමාජයේ වීකරු ඒ ගෙදර විශේෂයෙන් නැන්දගේ ගෙදර ඒ දොර ඇරලා තිබුණ ඔක්කොම ඕනම කෙනෙකුට ඒ ගෙදර කීර්ති කිව්වා වගේ කීර්ති ගොඩක් කිව්වා. ඒ වගේම නැන්දගේ ගෙදර විදිය හොඟ දෙනෙක් විවාහ වලට ශිෂ්‍යත්ව වලට ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි විරුද්ධ කරගත්තේ නැන්ද මාමාගේ ගෙදර. ඒ දොර ඇරලා තිබුණා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ හරි සතුටින් අදත් ඉන්නවා. අද මාමා නැති වුණාට අපිට නැන්දා ඉන්නවා දෙයියගේ පිටේ. ඇත්තටම අපි අදත් නැන්දව ආරක්ෂා කරනවා. එයාට ගොඩක් ප්‍රයාස කියනවා. මගේ නැන්ද ඇත්තටම අපි සියලු දෙනාම එක වගේ එයාගේ දරුවන්ට වගේ අපි සියලු දෙනාටම සැලකුවේ එයාගේම දරුවෝ ඇටියෙ. මට මතකයි මගේ අම්මා විශේෂයෙන් ලොකුම දෙයක් අපිට කරන්නේ තමයි නැන්ද. මගේ අම්මා හොඳම යාළුවා නැන්ද. නැන්ද ගන්න අම්මා ගන්නේ කෙරුවේ නැන්දත් එක්ක. පොඩි කාලේදී මට කියනවා මෙන්න නැන්දගේ සල්ලි කීයක් හරි අරගෙන ඉන්නේ කියලා. මොකද අපි හිටියේ ගෙවල් දෙක අල්ලපු ගෙදර. ළඟ කාන්තියක් කළා චාන්දුනා කුසාලා අපි එකට සෙල්ලම් කෙරුවේ. එක වාක්‍යයේ ඒ වගේ මම මේ වෙලේ මතක් කරන්න මගේ පුංචි මාමා. එයා අපේ හොඳ යාළුවෙක් වගේ සහෝදරෙක් වගේ හිටියේ. ඒ මාමා අතර මම මේකේ මතක් කරේ. ඒ පවුල අපිට සියලු දෙනාටම ආදර්ශයක් වුණා. ගුරුකම් වුණා. අපිට උදව් උපකාර කළා. වචනවල සෑම දෙයකින් අපිට මඟ පෙන්නන්න අද අපි ඒගොල්ලන් ආදරය කරන්න ඒගොල්ලන් ආනින්න නැතුව ජීවත් වෙන්න අපේ දරුවන්ට ඒගොල්ලන්ගේ ආදරය යාගේ ආදරය නැන්දගේ ආදරය ඉස්කෝලේ පටන් අද වෙනතුරු
එයාගේ ආදරේ අපේ දරුවා සමග අපි බෙදා ගන්නවා. නැන්ද කරපු දේවල් නැන්ද කරපු සියලුම දේවල් අද මගේ අම්මා වෙනුවෙන් මගේ සහෝදර සහෝදරියෝ වෙනුවෙන් මේ වෙලාවේදී මගේ නැන්දට මම ස්තුති කරනවා. නැන්දේ අද නැන්ද හදලා තියෙන කාගේ දුක හඳුනන කාට උදව් කළ යුතු කියන තැනේ ඉන්න බෙදා ගන්න ශක්තියක් තිබෙන දරුවන්ට ටිකක් නැන්ද හඳුනන ගොඩක් අපි සතුටුයි. මේ ලංකාවේ අද ලංකාව රජේ අද ඒ පවුල ගැන ආඩම්බර වෙනවා. මම දැක්කා ගොඩක් මනුස්සයෙකුගේ ඒ පවුල ගැන ගොඩක් කතා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කොච්චරක් රටට උදව් වෙනවද කියලා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ මොන වෙන දේ ගැන විශාලයි. මම හිතන්නේ මේක ඇත්තටම නැන්දගේ අවුරුදු 100ක ලොකු පොතක්. ඒක කියවල ඉවර කරන්න පුළුවන් පොතක් නෙවෙයි. ඒකේ පොඩි කොටසක් තමයි මම නැන්දගේ ගැන කිව්වේ. නැන්දි මම මේ වෙලාවේ දේව මෑණියන්ගේ ආශිර්වාද ආරක්ෂා නැන්දට ලැබෙන ආත්මික විලාසය Anita, senior doing that now? Endo, give a hug. Isn't Archie supposed to feel good? Hug. Yeah, nice. Thank you. Happy birthday. Gula, look here. Over here, look here. I miss looking at it. Thank you. අම්මට කවන්න බෑ. අම්මට කවන්න දුවා.
She values life experience and creativity and service and learning. She is courageous, independent, and confident. She is a lifelong educator that inspired those closest to her to pursue teaching as a career. She writes poems and says prayers, published a book, sewed masks during the pandemic, practices her English daily, and continues to stay sharp, curious, and engaged. She showed us to age with purpose. To everyone in the room today, please raise your hand if you have ever been inspired to teach, to learn, or boldly try something new because of our Achi. I see a lot of hands out there. Achi, what you mean to us is impossible to fully capture, but please know that your grandchildren and your great-grandchildren are better, stronger, kinder, and more grounded because of you. Today, we raise a glass, not just to 100 years, but to the love, to the resilience, quiet strength that continues to live through us. Happy 100th birthday, Achi. glass තුන සයිඩ් එකට තියන්න. පට්ටු දානවා අම්මා
ඒ ඉමිහිර අත්දැකීමට ඔබ සමගත් එකම වෙන්නට ලැබීම මා අත්කරගත් වාසනාවක්මයි. ඒ මත්වන හදපිනවන සැනසීම මුළුගැන් වී තිබුණේ සියලු දන්නා වූ අපේ දිව්‍ය ශ්‍රේෂ්ඨයාණන් තුල පමණයි. ඒ නිසා දයාවල පියාණෙනි ඔබ වහන්සේ ආශිර්වාදිත වේවා. මගේ උදව්වට මගේ ආදරයට යහමඟ දීමට උපදේශින් නැලවෙන්නට මාවට ආශිර්වාදයේ මගේ අම්මා තාත්තා හා ගණනින් 7ක් වූ මගේ සහෝදරයන් මාලද ස්වාමියා වූයේ ජෝසප් ජෙරාඩ් ජෝකිම්ය. අපගේ ඒ පෞල් ජීවිතයේදී ඔහු මට සුදු නිලක්ම වුණා. එසේ කියන්නේ ඔහු මීනිකක ස්වභාවයෙන්ම මට බිහිවුණු නිසායි. ආදරේ සමිඳානෙනි දැන් මට ඉතිරියට ඇත්තේ කෙටි ගමනක් විතරයි. ඒ කෙටි වුණත් ධර්මයෙන් පූර්ණ විය යුතුයි. ආදරේ යන සම්පූර්ණ වීම. ඒ සම්පූර්ණත්වය ඔබගේ දකුණු අතින් මගේ දෑත පුරා වෙන ලෙසට දානය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. Shonali, second page. අවසන ඔබ හැමතෙම මගෙන් පිරිනැමෙන්නේ ගැඹුරු හදවතින් ඉස්මතු වූ ආදර රැල්ලක්මයි. එසේම මේ පැය වෙනුවෙන් ගත කරන විදේශ වලින් සැපමිනි නෑ මිතුරන්ට පළමුව අනතුරු නොආවත් එන්නට ඉතා ආශාවෙන් හිටියේ නෑ මිතුරන්ට මගේ ආදරය ස්තුතිය ඒ වගේමයි. කාට වර්ධනය කරන මේ මගේ මේ ආරාධනය මගේ ප්‍රකාශනය ඔබලා ආදරෙන්ම බාර ගන්න. Last. අම්මා අප්පා මම්මා තවත් කිව්වොත් ඇන්ටි ඒ හැම දිනකම ඒ වෙන තවත් ආදර නැන්දා.
විලිෆ්‍රඩ් සිල්වා ගායිකාව ඇගේ සියවෙනි උපන්දිනය අමියටම Yes.
සියවැනි උපන්දිනක් සැලවීම ඉතාම බොහොම කාර්ය සැලේ කියලා මම නම් සියවසක් උපන්දිනයක් සමග නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක මට මගේ දෙමව්පිය මෙහෙම කියන්නේ ඒ වුණාට අපිට විවිධ අංකල් අපිට දැක්වූ ආදරය සැලසීම සෙනෙහස ඒ සියල්ල අපි ඉතාම අගය කරනවා. මොහොතේ I'm going to do this job. And then I was like, okay, drop the action. And then I was like, oh, that's his real action. Hey, are you done? Are you guys done or Amma. Yagi nama Jacob Romel. Romel saya amma ya ya. Joking. Joking. She's happy about it. Did you ask her?
රසගෙන මිහිරට එක්වී ඉන්නාලික කාලෙදී සන්තෝෂේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි සන්තෝෂේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි මේ වගේ පිංගිත්තේ හිමෙනි පිරිලායි මත්තිලා දුගුම් නගදීලා සැලසුවක් මිදුමත් On the count Oh
We will continue with more celebrations. Thank you, and especially for the band Kami Korlu, Shachi, Gehan, Shihan, Ape Audat, Rohan, Pins, Isuti, Swadai Sandhya. Good evening, ladies and gentlemen. Adios, amigo.